සමහර මිනිස්සු ඉන්නවා හැමදාම ජීවිතේ පසුපසින්නෙන. අපි හිතනවා අපි ඒවා තැරලාව කියලා. අපි හිතනවා කාලේ හැමදේම අමතක කරවයි කියලා. හැබැයි කාලය කරන්නේ අමතක කරවන එක නෙමෙයි. ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න අපිට පුරුදු කරවන එක විතරයි. මේ වැව් බැම්ම මේ පාලම ඉස්සර මේ තැන්වල අපේ හිනා හඬවල් පිරිලා තිබුණා. ඒත් අද තියෙන්නේ මහා මූසල නිහඬතාවයක් විතරයි. අපි හරි අමුතු. අපිට වැඩියෙන්ම රිද්දපු අයව අපිට වැඩියෙන්ම උමනා වෙන්නෙත් අපි වැඩියෙන්ම තනි වුණු වෙලාවටමයි. ඒක හරියට නියගයකට අහු වුණු කුඹුරා වැහි පොදක් වැටෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක්. කවුරුත් දන්නේ හිත ඇතුලේ කොච්චර දේවල් හිර වෙලා තියෙනවද කියලා. සමහර මතකයන් තියෙනවා ඒවා හිතේ කොනක හැමදාම දෝංකාර දෙනවා. අත්හැරලා යන්නේක ලේසි කියනවා. හැබැයි අත්හැර ගන්න බැරිව මේ වගේ පාළු තැන්වල තනි වෙන මිනිසුන්ගෙන් අහලා බලන්න. ඒ වේදනාවේ බර මොන තරම්ද කියලා. ඉතින් මම අදත් ආවා අයිති නැති මතකයන් ඔස්සේ මාවම හොයාගන්න. ජීවිතය කියන්නේ දිනන එකම නෙවෙයි. සමහර පරාජයන් ඔස්සේ තනියම විඳවන එකත් එක්තරා විදිහක ජීවිතයක් තමයි.